කවිය තුළින් සංවිධාන මේ ගීත විචාර සන්ධ්‍යාව පිළිබඳ අපිට වටිනා අදහසක් එක් කරන්නට මගේ මේ ගෞරවනීය ඇරයුම අපේ ප්‍රධාන ආරාධනාමුත්තිය ලෙස සැපැමිණි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ සමාජ අධ්‍යයන අංශයේ ජන සංනිවේදනය පිළිබඳ මහාචාර්ය මధుභාෂිනී හේවගේ මැතිණියටයි. शुभ संध्या को बिरुदेनाटम विवृत विश्वविद्यालय प्रादेशिक सेवा अध्यक्ष अनुष्का भंडारी महातागेंद्र विवृत विश्वविद्यालय गुणनगर प्रादेशिक मध्यस्थे सहकार अध्यक्ष विमल सेनविरत्न महातागेंद्र ज्येष्ठ कथिकाचार्य बिनराम गंबेल महातागेंद्र ज्येष्ठ सहकार पुस्तकालयाधिपतिनिय क्यूबालिया बेसिन महात्मियගේ ඇතුළු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්යවලින් අවසරයි ඒ වගේම ආදරණීය පුතේ අද හරි ලස්සන දවසක් මට හිතෙනවා මොකද අපි මේ සඳහාව එකතු වෙලා ඉන්නේ හරිම ලස්සන ගීත විචාරයන් අපේ දරු දැරියන්ගේ අහන්න ඇයි මට හිතෙන්නේ අද හරි ලස්සන සංස්කෘතියක් කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මේ දක්ෂ දුවල පුතාලගේ හැකියාවන් මගේ ඇස් දෙකෙන් මේ සුන්දර සන්ධ්‍යාවේ දැක ගන්න ලැබීම නිවේදනය ගත්තා රංගනය ගත්තා ඒ භාවයන් ගත්තා ඒකේ රසට මුසු කරලා අපි හමුවේ තැබුව ඔබ සියලුගෙන ඒ වගේම හරි රහට ඒ ගීත විචාරය කරා මම ප්‍රේක්ෂිකාවක් විදිහට මේ සභාවේ ඉඳලා ඒ හැම දෙයක්ම හරිම රහට රස වින්දා මේ සුන්දර සන්ධ්‍යාවක් කියන්න හේතු වෙච්ච එක කාරණාවක් ඒක. තව කාරණා කිහිපයක්ම තියෙනවා. අනිත් කාරණාව තමයි මගේ වෘත්තීය ජීවිතේ හරිම සමීප කිහිප දෙනෙක්ම අද මට හම්බ වෙච්ච එක. ඕනයි මේ සුන්දර සන්ධ්‍යාවට මට ආරාධනා කරේ. अनुष्का महात्मया ඒ වගේම බිනර ඒ වගේම පියුමාලි විමල් ඇතුළු සියලු දෙනාම මම ඇත්තටම මේගොල්ලන්ගේ නම කිව්වේ හරි ආදරණීය හැඟීමකින් මොකද ඔවුන් මට සමීප නිසා මේ තමයි මම කුරුණෑගල මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයට ආපු පළවෙනි අවස්ථාව හදවතට මොකක්ද මගේම කියන හැඟීමක් දැනෙනවා මොකද කුරුණෑගල මධ්‍යස්ථානය වගේම අර අනුෂ්කා මහත්මයා කිව්වා වගේ මහනුවර මධ්‍යස්ථානයට ඒ වගේම මාතර ඒ වගේම කොළඹ විශේෂයෙන්ම පුස්තකාලය සංවිධානය කරපු ගොඩක් කලා කටයුතු වලට මම සම්බන්ධ මට ආදරය ලැබුණා මම ඒකම නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා අනිත් කාරණාව තමයි මොකද හේතු ගණනාවක් තියෙනවනේ අද සුන්දර සන්ධ්‍යාවක් කියලා මට හැඟෙන්නේ අනිත් කාරණාව තමයි මගේ ජීවිතේ ලොකුම හැවණැල්ලේ ස්වාමි පුරුෂයා අද මේ සුන්දර සන්ධ්‍යාවේ මේ ගීරස වින්දනයත් එක්ක මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මම දන්නවා බිනර පියුමාලි විමල් මේ හැම දෙනා ගොඩාක් දරු
එකතු වෙලා ලොකු කැපවීමකින් මේ කලාව අපි අභියසට අරගෙන ආවේ. අලු පාට ඇඳෑවක මල් පුහින වගේ වැහි කැට මහ පොළව සිප ගන්නකොට රූස්ස ගස් තියෙන ලස්සන පරිසරයක සුන්දර සඳයාවක මේ කිහි මිහිර ඉඳ ගන්න එකත් හරිම සුන්දරයි. කලාවට ආදරය කරන පිරිසක් වෙන ඔබම අපි හැම දෙනාම මේ සුන්දර ඕරා කිලිපේ ගත කරන්නේ හරිම සතුටින්. කලාවට ආදරය කරන මිනිස්සු දිහට අපි මනුෂ්‍යත්වය අගය කරලා පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. තව කෙනෙක් දුකක් දැකලා අපේ සංවේදී වෙන්නට ඕනේ. ඒ නිසාම වෙන්නේ නැති සමහර විට මේ වැඩසටහනට සුභාෂිත සහම්පන කියන නම යොදන්න ඇත්තේ. ඒ නමට ලොකු අර්ථයක් තියෙනවා. ඒ වැඩසටහන ලොකු අර්ථයක් ඔබ සියලු දෙනාගේ වෙහෙස මහන්සියෙන් හැකියාවන් වලින් දක්ෂතාවලින් ඔබ එකතු කරා. තනතුරු වලින් අධ්‍යාපනයේ මේ මුදල් වලින් අපි පොහොසත් වුණා. අපිට බැරි නම් මනුස්සකමින් පොහොසත් වෙන්න. මම හිතනවා අපේ ජීවිත සම්පූර්ණ නෑ කියලා. අපේ ජීවිත සම්පූර්ණ වෙන්න නම් අපිට මනුස්සකමක් තියෙන්නට ඕනේ. මේ ජීවිතේ දිහා අපි හරි සමබරව බලන්නට ඕනේ. අර අනුෂ්ක කිව්වා වගේ, බිනර කිව්වා වගේ කලාවට ආදරය කරන මිනිස්සු මේ මුළු සමාජයටම ආදරය කරනවා. ඉතින් කලාව කියලා කියන්නේ හරියට හිත නිවන භාවනාවක් වගේ. කලාව කියලා කියන්නේ සමාජයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන දෙයක් කිව්වොත් ඔබ මානසික එකඟ වෙනවද? එළේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් කියනවා මේ සමාජයේ යථාර්ථය පුද්ගලානුපත්ත යථාර්ථය හැඟීම් සමුදායම තමයි කලා නිර්මාණ විදිහට බිහි වෙන්නේ කියලා. ඉතින් ගීතය තුල කිය ඔසුවක් කියන්නේ ඒක දෙමට වෙලාවක හිතෙනවා. ආනවර ප්‍රාදේශික මේ වගේ අවුරුද්දකට කාලේ පුස්තකාලය සංවිධානය කරපු ඒ තියෙන්නේ අපිට කියලා දුන්න අනුෂ්ක මහත්මයාට මතක ඇති හිතේ ඇතිවෙන පීඩනය දුක කඳුල ආදරය වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලේ ඇතිවෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක ඔහුට හරි ලස්සනට පත්තිරුවක කඩදාසියක ලියලා කවියක් පදවලා නිමානයක් බවට පත් කරගන්න කියලා. සමාජය විශ්වාස කරා නම් කලාව කියලා කියන්නේ ජීවිතයට ඔසුවක් කියලා
මෙච්චර සිවිලි විනාශකරන මෙති නොවෙන්න තිබුණා. මේ තරම් කලකෝලහල අසම කියන්නේ ඇති නොවෙන්න තිබුණා. මේ මුළු සමාජෙම ලස්සන වෙන්න තිබුණා. ඉතින් කලාව කියලා කියන්නේ අපේ ජීවිතේ ලස්සන කරන දෙයක් කියලා අපි හැම කෙනෙක්ම විශ්වාස කරනවා. මට නොදැනීම මගේ හිතටත් හොරෙන්න ගීත කිහිපයක් ඇතුලේ මේ සුන්දර සන්ධ්‍යාවේ මම අතරමං වඩා ගීතය අප මන්වත් කරනවා වගේම ආනන්දේ ප්‍රශ්නාවට රැගෙන එනවා කියලා ඔබ වගේම මමත් විශ්වාස කරනවා. මට තියෙන්නේ පැය කාලයක් උත්සාහ කරන්න මේ ගීත හයම හරි රහට කියවන්න. මේ අපේ ආදරණීය දුවල පුතාලා ඒ විවරණය කරපු ඒ කරුණ එකට ගොනු කරලා මම කන්නේ මට තව විනාඩි 5ක් වගේ තියෙන්නේ. මම උපරිම උත්සාහ කරන්න ලස්සනට රහට මේ ගීත ටික කියව ගන්න. පළවෙනි ගීතය වෙන්නේ අපි හැඟුම් වලට ඉඳී මොහොතක්. අර කිව්වා වගේ ප්‍රේම කීර්ති අල්විස් සූරියගේ සුන්දර පදවල වලට වික්ටර් රත්නායකගේ හඬ පෞරුෂය එකතු කරපු අර්ථාන්විත සුන්දර ගීතයක් මෙය. එකතු වෙන්නට බැරි දෙන්නේ පොර රහස්‍ය හමු වෙලා. නමුත් ඔවුන්ට හිමිකාරයෝ ඉන්නවා. ඔබ ඔබේ සෙවණැල්ලෙන් මිදී මම මගේ සෙවණැල්ලෙන් මිදී. ප්‍රේමයට නිශ්චිත අරුතක් කියන්න ඔබට මට නොහැකි වේවි. ජීවිතයට තෙතමනේ ලබලා දෙන ජීවිතයේ නිවෙන වැස්සක් වගේ අපේ ජීවිතයට ලං වෙන ආදරය විවාහය කියන බැම්මෙන් බැලුවට පස්සේ එක යාන්ත්‍රික ගනුදෙනුවක් වෙනවද කියලා සමහර සමාජයේ යථාර්ථයන් දිහා බැලුවහම මට හැඟෙනවා. ඒ නිසාම වෙන්නේ නැති ලූසන් බුලත් සිංහලයනොත් එක් වරක හරි ලස්සන කවියක් කියන්නේ. ඒක කවියක්ද පද පේලියක්ද කියන්න මම දන්නේ නැහැ. එක් වරක ඔහු කියනවා සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක්කෝ පෙම්වතුන් එක්කෝ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ. වෙන් වී ගියවුන් සදාකල් පෙම්වතුන් ලෙස ජීවත් වේ. මේ ගීතය මට හරියට හිත නිවන භාවනාවක් වගේ. නමුත් ප්‍රේමය නම් කොයි විටකවත් භාවනාවක් නොවේ. දෙවෙනි ගීතය වෙන්නේ සුබෙන් මේගම් ඔබෙන් එපා. ප්‍රදීපා ධර්මදාසයන් ලක්ෂ්මන් විදේසේකර සමග එක්වලා ගයන්නේ කපිල කුමාර කාලිංග සපයපු මේ වස්තු බීජයට ඒක සුන්දර යන්න එකතු කරන්නේ රෝහණ වීරසිංහයන්. අපි හැමදාම යාළුවෝ වගේ ඈතින් ඉමු. තක්ෂිලා නිසා නෙවෙයි කියන්නේ මම තක්ෂිලා මධ්‍යම මහාවිද්‍යාලේ ඉගෙන ගත්ත තක්ෂිලා මෑණියන්ගේ දෙයක් නිසාම නෙවෙයි මම මෙහෙම කියන්න උත්සාහ කරන්නේ. ධම්ම සුගත ආදරය විහිද කියලා මට හිතෙනවා. ධම්ම සුගත ආදර කතාවක් කුඩු වෙච්ච අන්දරයක්. ධම්මෙව නිහාට තමන්ගේ මස්සිනාට විවාහ කර දෙමව්පියෝ තීරණය කරලා තිබුණා. නමුත් ඔබට හිතෙන්නේ නැද්ද ධම්මගේ හිතේ හැමදාම සුගත ජීවත් වුණා කියලා? ඒ වගේම මෙහිදී කියනවා මම ඔබ අත්හැරන්නේ නැහැ. දුරින් ඉඳන් මගේ හැමදාම යාළුවෙක් වෙන්න කියලා. ඔබ නෞකාවකින් ඈත කඩගුරේ මා පහන් තැබයි මෑත ගොඩ මෙමේ. පහන් තැබ නැතුව කොහොමද නෞකාවක් මේ මහා සාගරේ යාත්‍රා කරන්නේ? මේ ආලෝකම නැතුව මේ දෙන්නට ජීවත් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ලස්සන ආදරේ
කියන්නෙම අවසානයේට පිය දසුනකි තනි හිතට නොබැකිනා නිතුයේ සෙමියලි දකින තුරු දුරින් ඈතින් ඉඳන් හැමදාම යාළුවෙක් වගේ ඉන්න කියලා මේ දෙන්නට කියනවා හිතට තට්ටු කරලා බලන්න ඔබට ඔබේ ජීවිතේ එහෙම යාළුවෝ මොන ගහිලා නැද්ද? ඉතින් මේ ජීවිතය යථාර්ථය නෙමෙයිද මේ ගී පදවල වලට මුසදලා තියෙන්නේ. තුන්වෙනි ගීතය විදුලි මිනි පහන් නෙවෙයි. අර පොතේ හරි ලස්සනට මේ ගීතය විවරණය කරා. පද රචනය කරන්නේ ලූෂන් බුලසිංහයන්. සංගීතය වගේම ගායනය ගුණදාස කපුගේ සූරි. පන්ති බේදේ නිසාම ප්‍රේමේ වියෝගින් ඉරිච්ච දෙපළක් ගැන තමයි මේ ගීතෙන් කියන්නේ. අර පුතා කිව්වා වගේම කවියට මේ ගීතයට යොදාගත්ත කියලා මට හිතෙනවා. මේ ප්‍රබුද්ධ කියලා කියන කලාකරුවෙක්. නමුත් ඔහු යශෝද කියන ධනවත් තරුණියක පුතා. ඔහු යනවා ඇගේ ගෙදරට උත්සවයක් අවස්ථාවකදී. හරි අස්සන්ට ප්‍රබුද්ධ කියන කවි පෙළේ කියනවා යශෝද අරගෙන යනවා මේ ප්‍රබුද්ධව ගෙදරට. හරි ලස්සන භාෂා භාවිතයක් මේ තියෙනවා. මෝරපු ගෑනු බඩ මහත තඩි කබඳගත් මිනිස්සු මේ ගෙදර ඉන්නවා කියලා. ඔබේ හිතේ චිත්ත රූප මැවෙනවා ඇති. ඉතින් ප්‍රබුද්ධව යශෝද අරගෙන යනවා උඩුමහලට. ඔහු උඩුමහලේ ඉඳලා දකින්නේ මේ ගෙදරට පහ තියෙන මුළු කුපල් කට්ටික. ඉතින් මේ යථාර්ථයම නේද ලූෂන් තමන්ගේ මේ ගීතෙන් කියන්නේ විදුලි මිනි පහන් නෙවී කියන ගීතයෙන්. ලූෂන් මේ කියනවා මේ පෙම්වතා තමයි කුරා කුඹ මිසා වෙනිමා ඔබේ මන්දිරේ කියලා. අර පුතා කියපු සමහර වචන වලට මම හරි සංවේදී. මුදල් පසපස හමාගෙන යන සමාජයේ ජීවත් වෙන මිනිස්සු මුල් තැන දෙන්නේ මුදලට. නමුත් මේ පෙම්වතා කොච්චර විරල ගණයේ මිනිස්සෙක්ද. ඔහු හිතනවා මගේ පන්තියට ගැලපෙන්නේ නැහැ කියලා මේ ආදරේ. ඒ නිසාම අවසානයේදී ඔහු කියනවා ඔබේ මන්දිරෙන් මගේ ලොව බලා ඉදී පලා යමි ඔබේ ගවෙන් මා දෙපා සම නොදුයි කියලා. මේදී එක තැනක කියනවා මේ හංස ගීතයක් කියනවා කියලා. ගයා හංස ගීතිකා කියලා. ගයා හංස ගීතිකා කියලා කිව්වහම ඔබට හිතෙනවා ඇති හංසය කියලා කියන්නේ හරි රහට ගීතවත් අපිව ඒ හඬෙන් ඒ ධ්වනි දෙකම අප සතුටු කරන කියලා. ඔබ දන්නවද? මේ හංසය ගීතයක් ගායනා කරනවා අපිට දැනුණාට ඒ තියෙන්නේ මරණේ විලාපය. මරණේ විලාපය මේ හංසෙක් මේ හඬින් කෑ ගසන්නේ ඔබට ගීතයක් වගේ දැනුණාට මරණයට ආසන්න වෙලා. මේ ප්‍රේමයේ වියෝවත් ඊටම ළඟයි. ඒ නිසාමයි අවසානයේදී ලූෂියන් බුලසිංහයන් කියන්නේ ගයා හංස ගීතිකා කියලා. ඔහු පියමන් කරනවා. මේ ආදරයෙන් පන්ති ભેදේ නිසාම එයයි මේ ගීතෙන් කියවෙන්නේ. හරිම අර්ථාන්විත හරිම සොඳුරු විදිහට ලියවෙච්ච සමාජ යථාර්ථය කියවෙන ගීතයක් තමයි මේ. ඊග ගීතය වෙන්නේ
සමා වෙන්න ඕනේ. මොකද පොඩි පොඩි අපහසුකම් තියෙනවා. මොකද මම කතාවට සංවේදනට පස්සේ මම දන්නේ නැහැ සමහර සිදු වෙන දේවල්. හතරවෙනි ගීතය වෙන්නේ උඩගුලියන් කොතා පදින කියන ගීතය. ඉන්දියාවේ තියෙනවා පුෂ්පකී අභිලාෂා කියලා ගීතයක්. එක කවියක් මුලින්ම. ඒකේ ඉංග්‍රීසි පරිවර්තනය වෙන්නේ a flower's desire. I don't wish to be a part of the ornament of the daughters of gods කියලා කියනවා. ඉතින් පංච කල්යාණයකට අර කේස කල්යාණයකින් තොරව ඇගේ සුන්දරත්වය පවත්වාගෙන යන්නට බෑ. නමුත් මේ මල හරි අමුතුයි. ඒ මල කැමති නෑ උඩගු ලස්සන ලියකකේ වරදසේ ගහලා තියෙනවට මේ මල ලස්සන ලතාවට මේ මල කේස කල්යාණය තුළ බැබලෙනවට ඇය කැමති නෑ මේ මල. ඒ වගේම තමයි හිස් මිනිස්සු ඔහේ කුස් පුරව ගන්න මේස මත තියෙන බඳුනක දාලා තියෙන මලක් වෙන්නත් මේ මල කැමති නෑ. අර දුවල පුතාලා කිව්වා වගේ මේ මල කැමති වෙන්නේ රට දැයින් සමුගත්ත සොල්දාදුවෙක්ගේ අවමගුල් උත්සවයකදී පායට පෑගෙන පුෂ්පයක් වෙන්න. මොන තරම්නම් ජාත්‍යාලයෙන් පිරිච්ච ගීතයක්ද මේ. මොන තරම් අර්ථාන්විතද. මම හිතනවා මේ සුන්දර සන්ධ්‍යාව තෝරගත්ත හැම ගීතයක්ම අර්ථයෙන් පිරිච්ච හරිම සුන්දර කියලා. ඊගාව ගීතය වෙන්නේ මගේ දුවේ ඔබව තියෙන්නම්. රත්නශ්‍රී ජයසිංහ සූරින් තමයි මේක රචනා කරන්නේ. කරුණාරත්න දියුල්කනේ ගායනා කරනවා. රෝහණ වීරසිංහයන් තමයි සුන්දර ස්වරයන් මේකට එකතු කරන්නේ. සබහා දහමේ ඇලිලා ගැලිලා සබහා දහම සමග ජීවත් වෙන්න කියලා එක්තරා තමන්ගේ තියෙන ආචාර වස්තුවට හරිය ලස්සනට සජීවීවක් ලැබලා තියෙනවා ගීතයෙන්. සුගම සුන්දර ගී පදවල් වගේම හරිම ලස්සන භාෂා ශෛලයක් භාෂා භාවිතයන් ගීතේ පුරාම අපිට දකින්නවා. මේරේ මිහිරිම වෙලාවේ දොර ඇරන් එළියට ආවි මේ මිහිරි දේවල් ඔබටමයි. සීපාලිකා මල් මෙහෙලා ඇවිදින වෙලාවයි ඔබ තේරෙනවා මොන තරම් මිහිරක්ද මේ සබහා ධර්මී දීනි අපට ගයන්න කියලා. මේ ආරාධනා ආදරය කරන්න සබහාටත් ඔබට මේ මහ සමාජයට ආදරය කරනවා කියලා. අවසාන ගීතය වන්නේම මිහි මඩලේ අඟුරු කුසේ කියන ගීතය. නන් මාළනියන්ගේ හඬ පෞරුෂය තුළ මොන තරම් අම්මා කියන වචනෙට අර්ථයක් එකතු කරපු ගීතයක්ද මේ. අම්මාගේ ගුණ වයන්න මුළු දවසම කතා කළ ඔබට මට නොහැකි වේවි. ඒ තරම අම්මාගේ ගුණ වයලා අවසන් කරන්නට බෑ. අම්මා කියන්නේ සරක්මයි. යහුල්පතක් අවස්සක් මල් සම්පතක් එකේම ඵල සම්පතට පුරහදකට ලාහිරු මඩලකට උපමා වෙන අම්මා මේ මුළු ලෝකෙම ආලෝකමත් කරනවා. මම හිතනවා මගේ දේශනේ තුල මම විනාඩි 15ක් 20කට වඩා ගත්තේ නෑ කියලා. මොකද මම උත්සාහ කරා කෙටි දේශනයක් කරන්නට. මොකද යම්කිසි ආකාරයක සෞඛ්‍ය හේතුවක් නිසා මම ආවෙත් ටිකක් කරක්කු වෙලා. ඒ වෙනුවෙන් මම සමාවක් වචනය කරන්න කැමතියි ඔබ සියලු දෙනාගෙන්. ඔබ සියලු දෙනාගේම උත්සාහයට ඒ වෙහෙසට ඒ නිර්මාණාත්මක බවට
මම අර්ථයක් සපයන්න මට හැකි හැම විටම හැම ආකාරයෙන්ම මම උත්සාහ කරා. ඉතින් මගේ කෙටි දේශනයේට අහුම්කන් දුන්න ඔබ සියලු දෙනාට හෘදයාගම ස්තුතිවන්ත වෙන්න මම කැමතියි. මේ වගේම ලස්සන සන්ධ්‍යාවක අනාගතයේ දවසක අපි හමු වෙමු. මේ සුන්දර හදවත් එකට බැඳ ගනිමින් ඔබට බොහොම ස්තුතියි. ඔබට ජය. ස්තුතියි ඔබතුමියට. මොහොතක් වේදිකාවේ රැඳී සිටින්න කියලා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබතුමිය කිව්වා ඔබතුමියගේ කතාවට ඔබතුමිය සමවැදුනහම සමහර සිදුවීම් ඔබතුමියට දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමියගේ කතාවට අපි සමවැදුන විදිහට අපිට එහෙමමයි. ඔබතුමියගේ සැපමිනීම මේ ස්වභාවික සකම්පණයට අපට ඉතාමත් ගෞරවයක්. ඒ වගේම ඔබතුමියගේ වචනවල තිබුණු ඒ සුන්දරත්වය, ඒ වචනවල තිබුණු ගැඹුර, ඒ ආදරණීය බව මට හරියට දැනුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි ඔබතුමියට පුංචි සමරු තිරිනයක් පුදන්නයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා සමරු පළකය පිළිගැන්වීමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය අධ්‍යාපන සේවා අධ්‍යක්ෂතුමන් වන අනුෂ්ක බණ්ඩාර මැතිතුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ආචාර්ය හේවිකේ මහත්මියට ස්තුතිවන්ත වෙන ගමන් අනුෂ්ක බණ්ඩාර මැතිතුමා වේදිකාවේ රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඔබතුමීගේ පැමිණීම ගොඩක් වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පුංචි සමරු පළකයක් සූදානම් කරලා තියෙනවා. පිළිගන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ගුරුනායක ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක නිමල් සිරිරත්න ज्येष्ठ कथिकाचार्य अंगमन मॅथ्युमाटात ज्येष्ठ सहकार पुस्तकालाधिपति विमाली अभेसिंह मॅथ्युमाटात मा आराधना कर सिटिනවා. ඔබතුමන්ලා සියලු දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් අද ස්වභාවික සකම්පන වැඩසටහනේ විචාරයන් ඉදිරිපත් කළ, ගායනයන් ඉදිරිපත් කළ සහ නර්තනයන් ඉදිරිපත් කළ සහෝදර සහෝදරියන්ට සහතිකපත් ප්‍රදානයට මේ සූදානම් වන්නේ. පළමු සහතිකපත් ප්‍රදානය සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ සමාජ අධ්‍යනාංශයේ ජන සංනිවේදනයේ පිළිබඳ මහාචාර්ය මధుභාෂිනී